හායි යාළුවනේ, අපි අද බලමු කියුබ් කොසන්ට් එකක් ගහ ගන්න ආකාරය. මුලින්ම ඒ සඳහා අපි කොසන්ඩ් ඩෝ එකක් ගහ ගන්න ඕනේ. මගේ ඉහත වීඩියෝ වල තියෙනවා කොසන්ඩ් ඩෝ එකක් ගහ ගන්න ආකාරයට. ඔබට පුළුවන් එය නරඹන්න. අපිට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මැෂින් බෝල් එකකට දාලා මෙන්න මේ විදිහට අපි මුලින්ම මික්ස් කර ගැනීමකට ලක් කරනවා. ඉන්පසු 3500 කැලි වලට කල්ලා අපි ඒක ග්ලාස් පීස් කර ගන්න ඕනේ. ඉන්පසු අපි 3500 කෑල්ලකට බටර් කිලෝ එකක් මෙන්න මේ ආකාරයට ෂීට් කර ගන්න ඕනේ. ඉන්පසු අපි ෆීස් කරගත්තු කොසන්ඩ් ඩෝ එක උඩින් මෙන්න මේ ආකාරයට අපේ බටර් කෑල්ල තියලා මෙන්න මේ ආකාරයට දෙපැත්ත කපලා අපි මෙන්න මේ ආකාරයට කවර් කර ගැනීමකින් පසුව ෂීට් එක ගහ ගන්න ඕනේ. මගේ වීඩියෝ වල මම ඔයාලට දාලා තියෙනවා කොසන්ඩ් ඩෝ එකක් ෂීට් කර ගන්න ආකාරයත්. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඉන්පසු අපි කියුබ් කොසන්ට් එකට අපි කන්නේ අංකල් කාලක පළලට මේ ෂීට් කර ගැනීමෙන්. ඒ සඳහා මෙන්න මේ ආකාරයට මගේ ඩෝ එක ෂීට් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ මම ඒ ආකාරයට ෂීට් කරගත්තු කොසන්ට් ඩෝ එක. ඉන්පසු මට අවශ්‍ය වන්නේ අඟල් 6 තීරු. ඒ සඳහා මම සෙන්ටිමීටර් 30ක දිගත් සෙන්ටිමීටර් 6ක පළලත් පටි කපා ගැනීම ලක් කරනවා. මට අවශ්‍ය බර ප්‍රමාණය වන්නේ ග්‍රෑම් 90 100ත් අතර ප්‍රමාණයක්. මට ඊට වැඩි ප්‍රමාණයක් ආවොත් මට පුළුවන් මගේ දිගින් අඩු කරලා මට අවශ්‍ය බර ප්‍රමාණය හදාගන්න. ඉන්පසු මෙන්න මේ ආකාරයට එක් අන්තයක් මෙන්න මේ ආකාරයට තලා ගන්න ඕනේ. ඉන්පසු මෙන්න මේ අනිත් අන්තයේ සිට මෙන්න මේ ආකාරයට රෝල් කර ගැනීමෙන් පසු අපි තලාගත් අන්තය අලවා ගැනීමකට ලක් කරනවා. ඉන්පසු අපි යොදා ගන්න කියුබ් එකට අපිට පුළුවන් මේක ඇතුල් කරන්න. ඉන්පසු අපේ පූවරයට දාලා මේ කියුබ් එකේ උසට එන තෙක් අපිට පුළුවන් මේක පූ කර ගන්න. ඉන්පසු අපිට පුළුවන් මේක කවර් කර ගැනීමෙන් පසු සෙල්සියස් අංශක 165 විනාඩි 25ත් 30ත් අතර ප්‍රමාණයක් ගෝල්ඩ් කලර් එකක් එනකම් මේක බේක් කරගන්න. මේ තියෙන්නේ ඒ ආකාරයට මම බේක් කරගත්තු කියුබ් දෙකක්. ඉන්පසු මේකට මම මගේ ෆීලින් එක යොදා ගන්න ඕනේ. මේ ෆීලින් එක සඳහා මම එග් වයිට් 4කුත් අයිසිං සුගර් ග්‍රෑම් 160කුත් යොදාගෙන තියෙනවා. ඉන්පසු මේක මම විනාඩි 25ක් 30ත් අතර ප්‍රමාණයක් බීට් කරගෙන තියෙනවා. ඒ ආකාරයට සාගත්තු ක්‍රීම් එකක් තමයි මම මේ පාවිච්චි කරන්නේ. ඉන්පසු මුලින්ම මම කියුබ් එක ඇතුළට මේක ඇතුළත් කරනවා. ඉන්පසු මෙන්න මේ ආකාරයට ක්‍රීම් එකට පොඩ්ඩක් එක් අන්තයක් එක පැත්තක් විතරක් මෙන්න මේ ආකාරයට ආලේප කළා. මට පුළුවන් ගෑස් ටැංක් එකකින් මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් දාරවල් ටික විතරක් දුඹුරු පාට වෙනකන් පුච්ච ගැනීමකට ලක් කරන්න. ඔන්න ඔය ආකාරයට තමයි කියුබ් කොසන්ට් එකක් ගහන්නේ. ඔයාලත් try කරලා බලන්න. මේ තියෙන්නේ මම ගහපු කියුබ් කොසන්ට් ටික. මගේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් වේවා ඔයාලට.